හෙලෝ ඉතින් කොහොමද යාළුවනේ? ඉතින් අද අපි පුංචි ගමනක් යන ගමන් තමයි ඉන්නේ. අම්, අපිට ඉතින් හැමදාම නිවාඩු නෑනේ. ඉතින් නිවාඩුවක් හම්බුන ගමන් අපි දෙන්න ඉතින් කොහේ හරි ඇවිදින්න යනවා. ඉතින් අද අයියාගෙත් නිවාඩු දවසක්. ඉතින් අපිට හිතුණා අදත් වෙනදා වගේම කොහේ හරි යන්න. ම්, අපිට හිතුණා ඉතින් අද අපි යන තැන ඔයාලට චුට්ටක් වීඩියෝ එකක් දාන්න. එතකොට ඔයාලට අපි අද කොහෙද යන්නේ කියලා පෙන්වන්න පුළුවන් නේ. ඉතින් යාළුවනේ මේකේ ෆුල් වීඩියෝ එකක් නෑ. මොකද මේක අපිට ඒ වෙලේ හිතුනේ වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඉතින් මේ අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. ඔයාලා කුරුණෑගල ඉන්න කට්ටිය නම් දැකලා ඇති මේ කොහෙද කියලා. ඉතින් මේ ලේ ග්‍රවුන්ඩ් එක. ඉතින් අද අපි ගියා යාළුවනේ ෆැබ්සිලෝන් එකට. ඕගොල්ලන් දන්නවා කුරුණෑගල තියෙන ෆැබ්සිලෝන් එක මාරම ඇත්තටම ලස්සනයි යාළුවනේ. මාර ලස්සනක් තිබ්බ. මං ඇත්තටම පළවෙනි පාරට තමයි මේ ෆැබ්සිලෝන් එකට ගියේ. ඇත්තටම ගොඩක් ලස්සනයි මෙහෙ. ඉතින් මේක එකපාරට ගිය ගමනක්. ඉතින් අපිත් එක්ක තව දෙන්නෙකුත් ගියා. මල්ලිලා දෙන්නෙක් ගියා. ඉතින් හරිම ලස්සනයි ෆැබ්සිලෝන් එක නම් මේ හැමතැනම වගේ බ්‍රාන්චස් තියෙනවා මේ ෆැබ්සිලෝන් එකේ. අපි ගියේ ඉතින් කුරුණෑගල බ්‍රාන්ච් එකට. මෙතනට ලස්සනට ඇත්තටම ලේ ග්‍රවුන්ඩ් එක හොඳට පේනවා. ඇත්තටම ටවුන් එකම වගේ හොඳට පේනවා. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. view එක නම් ආයිත් සුපර් කියලා වැඩක් නෑ ඉතින්. ඔයාලා බලන්නකෝ යාළුවනේ ඇත්තටම ලස්සනයි නේද? ඇත්තටම ඔය ෆොටෝ ෂූට් කරන කට්ටිය ෆොටෝ ගන්න අයට හොඳ ප්ලේස් එකක් ඉතින් මෙතන. ඉතින් අපි ආපු ගමන් අපිට මෙනු සෙට් එක හම්බුණා. ගන්න හිතාගෙනම ආපු කෑමක් තියෙනවා ඉතින්. අපි පළවෙනි පාරට තමයි දැන් සවර් රයිස් එකක් කන්නේ හදන්නේ. බොරු කියන්න ඕනේ නෑනේ ඉතින්. ඉතින් අපිට හිතුණා සවර් රයිස් එක්කුයි කෝක් එක්කුයි බොන්න. ඉතින් අපි 4 දෙනානේ අද ආවේ. ඉතින් අපි 3 pack සවර් රයිස් එක්කුයි කෝක් දෙකකුයි ඕඩර් කරා. එක එක කෑම ජාති වේරියස් කෑම ජාති ගොඩාක් තියෙනවා ඉතින්. හරිම පිරිවැරයි ඉතින්. ඔයාලත් හිතලා බලන්නකෝ නම් ඉතින් චුට්ටක් ගණන් වැඩි වුණාට ඉතින් කෑම නම් ඉතින් හොඳ ඇති කියලා හිතනවා. ඉතින් තාම ඉතින් කෑම එක නම් ආවේ නැහැ. අද ඉතින් අපි පළවෙනි පාරේ ෆැබ්සිලෝන් එකට ආවේ. ඉතින් අපි චුට්ටක් කතා කර කර ඉඳියා. මොකද 20 minutes අපිට ඉන්න කිව්වා කෑම එක රෙඩි වෙනකන්. අපි දෙන්න ඉතින් බොරුවට කියව ඉඳී ඉතින්. අද අපි ගිය දවසේ නම් යාළුවනේ වැඩි කට්ටිය ඉඳියේ නැහැ. 10ට විතර වගේ අපි ෆැබ්සිලෝන් එකේ ඉන්නකොට ඉතින් ගොඩාක් කට්ටිය ඉඳියේ නැහැ. සැටර්ඩේ දවසක්. සන්ඩේ දවසක් අද. ඉතින් හරිම ලස්සනයි. ඉතින් අපි කියව ඉඳියා ඉතින්. දැන් 20 minutes වෙනකම් මොනවා හරි කරන්නත් එපා ඉතින් යාළුවනේ. ඉතින් ගොඩ කාලෙකින් අපි දෙන්න හම්බුනේ. ඒක හින්දා කියන්න තියෙන දේවල් ටික ඔක්කොම කතා කර කර hina වෙවි ඒ ටයිම් එක ඉතින් වේස්ට් කරා. ඉතින් අපිට හිතුණා ෆොටෝ දෙක තුනක්වත් ගැහුවා නම් හරි කියලා. ඉතින් නිකන් ඉන්න එකේ. ඉතින් බලන්න කියලානේ අපි ගහ ෆොටෝ ටික ලස්සනද කියලා. ඉතින් අපිට කොහොම හරි ප්‍රෑම් එක රෙඩි වෙන්න ඉස්සෙල්ලා අපිට කෝක් දෙක නම් ආවා ඉතින් යාළුවනේ. ඉතින් අපි දැන් 20 minutes ඉවර වෙලා කෑම එක ආවා. ඇත්තටම රස පෙනුමක් තිබ්බේ. ඇත්තටම ගොඩාක් රසයි. ඒක කාලම් බලන්න ඕන. හරිම ලස්සන. ඇත්තටම ඇස පිනවනවා ඉතින් රහට වගා. ඉතින් ෆෝක් එකයි ස්පූන් එකයි තිබ්බා. මට නම් ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ. මට නම් කාලා පුදුම නෑ ඇත්තටම. මොකද බත් එකක් අතින් අනාගෙන කන තරම් ෆෝක් එකනේ හැන්දනේ කන එක ඇත්තටම රහ නෑ. බොරු කියන්න ඕනේ නැහැනේ. ඉතින් මේකේ එක කෑම ජාති. ඒ කියන්නේ
එග්ස් තිබ්බා. එතකොට චිකන්, දැල්ලෝ, ඉස්සෝ වගේ එක එක කෑම තිබ්බා. මේ ඇත්තටම රහයි. no problem. ඉතින් මට නම් ඇත්තටම යාළුවනේ බොරු කියන්න ඕනේ නෑ. මේක අතින් කන තරම් ඉතින් හැන්දෙන් කනකොට රහක් දැනුන්නේ නෑ ඉතින්. මට අනලා කන තරම් මුකුත් නෑ ඉතින්. අනිත් තුන් දෙනා නම් හොඳට කෑවා. ඉතින් කොහොමත් ඉතින් මේ අපි ඉවර වෙනකන් ඉතින් කෑවා. අපි 4 දෙනා ට්‍රී පැක් එක නම් යාළුවනේ හොඳටම ඇති වුණා. ඉතින් ඊට පස්සේ බඩත් ඉතින් හොඳටම ෆුල් වෙලානේ. ඊට පස්සේ ඉතින් අපි ආපහු ගෙදර යන්න කලින් ෆොටෝ දෙක තුනක් ගහන්න ඕනි කියලා හිතුණා. ඔව් ඉතින් බලන්නකෝ ඒ ටික. හොඳ වෙලාවට අපි ෆොටෝග්‍රාෆර් දෙන්නෙක් අරගෙන ගියේ. ඒක නිසා ෆොටෝ ටිකක් ගහගන්න පුළුවන් වුණා ලස්සනට. ඉතින් ඔව් අපි ඊට පස්සේ ගෙදර යන්න ගියා යාළුවනේ. ඔය තියෙනවලා දන්නවද ඉතින් ලේක් ග්‍රවුන්ඩ් එක මට ඉතින් බයික් එකේ යන ගමන් වැස්සත් ඒක හරියට මේ දවස් වහින කාලේ ඒක නිසා මට වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් අපි ලේක් එකට ඇවිල්ලා මම ඉතින් චුට්ටක් එතන මේ වීඩියෝ එකක් කරා. මේ මම නම් මෙතන තමයි ඇත්තටම ඉන්න ගොඩාක් ආස. ඒ කියන්නේ හිත නිකන් නිවෙනවා වගේ මේ තැනට ආවහම හරිම ලස්සන තැනක්. ලේක් ග්‍රවුන්ඩ් එකේ ඉතින් කුරුණෑගල කට්ටිය දන්නවා ඇති. එක දෙයක් හැබැයි අපි එන්නේ හැමදාම වහිනවා ඉතින් ලේක් ග්‍රවුන්ඩ් එකට කුරුණෑගලට හැමදාම වහිනවා. ඉතින් මං අර උදේ එනකොට යාළුවනේ මේ ලස්සන ඔන්චිල්ලාවක් දැක්කේ. ඒක තමයි මේ. ඉතින් මං කිව්වා ඇයි මේ පැත්තෙන්ම අද හවසට යනකොටත් යන්. මොකද මට ඔන්චිල්ලාවේ ඉඳගෙන අර මේ ෆොටෝ ටිකක් ගහන්න ඕනි කියලා. අර චූටි කාලේ ඔන්චිල්ලාවක් පැත්තට පස්සේ මේ අදම තමයි මම මේ ඔන්චිල්ලාවක ඉඳගත්තේ මට මතක විදිහට. ඔව්. ඇත්තටම මේ අපි සාමාන්‍යයෙන් 5 වසරට විතර ආවහම පස්සේ ආයෙත් ඉතින් ඔන්චිල්ලා පදින්නේ නැහැ. ඇත්තටම පදින්න හම්බෙලාම නැහැ ඉතින්. ඔය ගොඩ කාලෙකින් තමයි මේ ඔන්චිල්ලාවක් පදින්න පුළුවන් වුණේ. ඉතින් මං එතන ඉතින් හරිම ලස්සනයි කවුද දන්නේ. හැදේ අලුතින් තමයි ඒක හදලා තියෙන්නේ යාළුවනේ. මේ ඉතින් ෆොටෝ ටිකක් ගහන්න කියලා කිව්වා. අපේ අයියා කරන වැඩේ ඉතින් ෆොටෝ නෙමෙයි වීඩියෝ එකක් කරා. අයියෝ ඉතින් කේන්ති යනවා. ඇත්තටම එයාත් එක්ක නම් මොනම වැඩක්වත් කරන්න බෑ. මාව අවුස්සන්න නැත්නම් එයා නිකන් ඉතින් දවල්ට උදේට රැයට කෑවෙනයා වගේ තමයි ඉතින්. ඉතින් යාළුවනේ මේ මටත් ඉතින් හරියට කේන්ති යනවනේ. එයා ඉතින් ආසේ අවුස්සන්න. ඔය ඉතින් මේ වෙන බණිනේ ටිකක් තමයි තියෙන්නේ. මිනිස්සුත් බලන් ඉඳියා ඇත්තටම කෑ ගහද්දි. මේ කොහොම හරි ඉතින් එයා ෆොටෝ ටිකක් අන්තිමේදී ඉතින් ගැහුවා. ඔය තියෙන්නේ ෆොටෝ. ඇත්තටම මෙතන හරිම ලස්සනයි ඔන්චිලා මන් දන්නේ ෂූට් එකකට හදපු එකක්ද කියලා. ඇත්තටම ලස්සනයි ඉතින්. කොහොම හරි එතෙන්ටත් ගිහිල්ලා අපි ලේක් එකේ ෆොටෝ ටිකක් ගහලා කොහොම හරි 5 විතර වුණා යාළුවනේ. ඉතින් 5:05 වගේ ඊට පස්සේ අපි ඉතින් ගෙදර යන්න ගියා. ඔන්න ඔහොමයි ඉතින් යාළුවනේ අද අපේ දවස ඉවර වුණේ. ඉතින් යාළුවනේ මේක අපේ ෆස්ට් ව්ලොග් එක පළවෙනි ව්ලොග් එක. ඉතින් හරිම ආසාවෙන් මේක හැදුවේ. බලන්නකෝ ඉතින් ගොඩාක් අඩුපාඩු ඇති. ඉතින් පළවෙනි ව්ලොග් එකනේ. හරි ආසාවෙන් තමයි මේක හැදුවේ. ඉතින් ඔයාලම බලන්නකෝ මේක හොඳද නැද්ද කියලා මට හොඳ රෙකමන්ඩ් එකක් දෙන්න. ඉතින් මේක බලන හැමෝටම thank you. බුත්සරණයි.